තෙරුවන් සරණයි. වාද්දුව මොල්ලිගොඩ ප්‍රවචනෝදය මහ පිරිවෙන ශතාධික පින්කම් මාලාවට සමගාමීව පවත්වනු ලබන විශේෂ ධර්මදේශනය. වාද්දුව මොල්ලිගොඩ ප්‍රවචනෝදය මහ පිරිවෙනෙහි විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය හෝමාගම ධම්මානන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසන පරිදි මෙම පින්කම් මාලාව පවත්වනු ලබනවා. මෙම විශේෂ ධර්මානුශාසනාව සජීවී පටිගත කිරීමක් ලෙස සදිස ටීවී ඔස්සේ ඔබට ශ්‍රවණය කිරීමට නැරඹීමට අවකාශය සලසා දී තිබෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ සදහම් සංදේශය රැගෙන ලබුනෝරු කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති නම කියන්න අවසරයි අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින් වහන්සේ මෙම ස්ථානයට වැඩම කොට වැඩ සිටිනවා. සදැහැති ඔබ වෙනුවෙන්ම මෙම උතුම් වූ දහම් පණිවුඩය දේශනා කිරීම සඳහා අප පාද නමස්කාරයෙන් යුක්තව ආරාධනය කර සිටිනවා. ලබුනෝරු කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිත අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින් වහන්සේට ධර්මානුශාසනාව පවත්වන ලෙසට අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගෞරවාර්හ මොල්ලිගොඩ ප්‍රවචනෝදය මහ පිරිවෙන් විහාරාධිපති බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේහි උපකුලපති තැන්පත් මහාචාර්ය අවසරයි පූජ්‍ය හෝමාගම ධම්මානන්ද අපේ නායක මාහිම්පාණන් වහන්සේ, ඒ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේහි ඒ මහාචාර්ය අපේ මෙදගම්පිටියේ අවසරයි විජිත් ධම්මපන්ත හඳුරන් වහන්සේ වරප්‍රමුඛ වැඩමවා වදාළ පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි සදැහැති කාරුණික පින්තුනේ, හැමදිනම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා දේශනා කරන මේ මහා උත්තරීතර ධර්මය අපිට ලැබෙන මහා ලාභයක්, බොහොම කලාතුරකින් අපිට ශ්‍රවණය කරගන්නට අවකාශය සැලසෙන දෙයක් මේ ධර්මය කියලා කියන්නේ. අපිට සසර දුක නිවන්නට, ජීවිතයේ ඇතිවෙන සෑම දුකකින්ම මිදෙන්නට යම් ඒකායන මගක් තියෙනවා නම් පින්තුණේ පුළුවන්කම තිබෙන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මය නිවැරදිව අවබෝධ කර ගැනීම තුළ ඒ දේ සාක්ෂාත් කරගන්නට. ඉතින් බොහොම වටිනා අවස්ථාවක් හැටියට මේ අවස්ථාව මම විශේෂයෙන්ම සලකනවා. මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙන් විහාරය කියනකොට අපිට පොඩි කාලේ ඉඳලම ලබුගම අපේ නායක මහානායක ආමඳුර නිසා අපිට මේ වචනය හරි හුරු පුරුදු වචනයක්. ඉතින් ඒ මහානායක ආමඳුරගේ ඒ මහා කැපකිරීම අද දවසේදී මේ ත්‍රිපිටක ධර්මයේ බොහෝ දෙනාට පරිශීලනය කරගන්නට අවකාශය සලසන්නට හේතුවක් වුණා. අපි දන්නවා අපි කුඩා කාලෙත් ඒ වගේම මෙතන ඉන්න මම හිතන්නේ වැඩිහිටි හැම කෙනෙක්ම දන්නවා ඔබේ තරුණ කාලෙදී, ඔබ කුඩා කාලෙදී ගැඹුරු දහම් කරුණු පිළිබඳව අපේ සමාජයේ තිබුණ අවබෝධය කෙතරම්ද කියන එක පිළිබඳව මම හිතන්නේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධ ආදී ධර්මයන් පිළිබඳව එහෙම පහසුවෙන් අහගන්න පුළුවන් කමක් වටපිටාවක් එහෙම තිබුණේ නැහැ. ඒවා ඇහෙන ප්‍රමණක්වත් තිබුණේ නැහැ. ඉතින් ඒ වගේ කාල පරිච්ඡේදයක මේ මහානායක හාමුදුරුවෝ
ඒ කරපු කැපකිරීමක ප්‍රතිඵලයක් උන්වහන්සේ ප්‍රධාන මහ පිරිසක් කරපු කැපකිරීමක ප්‍රතිඵලයක් තමයි අපිට ත්‍රිපිටක ධර්මය අද පරිශීලනය කරගන්නට පහසුවෙන් පුළුවන්කම ලැබීම කියන එක. ඉතින් මේ මහානායක හාමුදුරුවෝ වැඩ ඉඳපු පුණ්‍ය භූමියක ඉඳලා අපිට මේ දේශනාව පවත්වන්නට අවකාශය සැලසීම පිළිබඳව මූලික වශයෙන් අපිත් අපේ ගෞරවය අපි මේ විහාරයට පිරිවෙනට පුද කරන්නට කැමතියි. පින්තුනි, බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙන්නේ තාම දුර්ලභව පහළ වන මහෝත්තමයන් වහන්සේ නමක් හැටියට. බුද්ධත්වයට පත් වෙනවා කියන එක පහසුවෙන් කෙනෙකුට කරන්න පුළුවන් කමක් තියෙන දෙයක් නෙමෙයි. කෙනෙක් තමන්ගේ මනස කුසල ධර්මයන්ගේ පැත්තෙන් අපරිමිත කොට භාවිත කරලා සම්මා සම්බුද්ධත්වයේ සඳහා තමන්ගේ මනස හුරු පුරුදු කරන්නේ. ඒක සාමාන්‍ය මිනිස්සෙකුට හිතාගන්න බැරි තරම් ප්‍රමාණයක සීමාවක උන්වහන්සේලා ඒ ගුණධර්මයන් පූර්ණණය කරනවා. දානය ගත්තත් සීලය ගත්තත් පින්තුනේ අපි මිනිස්සෙක් හැටියට හිතන යම්කිසි පරිමාවක් තිබෙනවානේ. මිනිස්සෙක් හැටියට අපි හිතන සීමාවක් තියෙනවා. හැබැයි බෝසතාණන් වහන්සේ නමක් හිතන බුද්ධත්වයේ වෙනුවෙන් තමන්ගේ හිත වඩනවා ඒ සීමාව ඉක්මවා ගිහිල්ලා. ඒ නිසා තමයි සමහර විටක තව කෙනෙකුගේ සතෙකුගේ බඩගින්නක් වෙනුවෙන් වෙන කෑම හොයලා දෙන්න විදියක් නැත්තම් තමන්ගේ ශරීරය තමන්ගේ ශරීර මාංශය ආහාරයක් හැටියට දන් දීපු අවස්ථාවකට දකින්න පුළුවන්කම තියෙනවා. පින්තුනේ මිනිස්සෙකුට සාමාන්‍ය කෙනෙකුට ඒක කරන්න පුළුවන් කමක් තියෙන දෙයක් නෙමෙයිනේ. සාමාන්‍ය මිනිස්සෙකුට එහෙම හිතක් ඇති වෙන්නේ නැහැ. හැබැයි බෝධිසත්වවරයෙක් කියනකොට ඒ මිනිස්සෙක් හිතන පතන සීමාවට වඩා එහා ගිහිල්ලා තමන්ගේ මනස කුසලයේ විශේෂයි පුරුදු කරනවා භාවිත කරනවා. ඒ අපරිමිත කාලයක් අපිට දවස් ගණනින් කියන්නට බැරි අවුරුදු ගණනින් කියන්නට බැරි කල්ප ගණනින් කතා කළොත් අපිට ප්‍රධාන වශයෙන් සාරාංශක කල්පලක්ෂයක් පාරමිතා පිරුව අපේ බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ සඳහා තමන්ගේ මනස හුරු පුරුදු කරන්නට ඒ ධර්මය ඒ විදිහට උන්වහන්සේ අවබෝධ කරගෙන ඊට පස්සේ මේ ලෝකයට මේ ධර්මයේ දේශනා කළ මහා අනුකම්පාවෙන් පින්තුනි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ සහ ලෝකයට අවශ්‍ය වෙන්නේ බුදුරජාණන් වහන්සේම දේශනා කරන කරුණු දෙකක් ලෝකෙ विद्यमान වෙන නිසා කියලා. ඒ තමයි ජරාව සහ මරණය. ජරාව කියන්නේ අපි වයසට යනවා කියන එක, මරණය කියන්නේ අපි හැමෝටම මුහුණ දෙන්නට තියෙන එක. මේ ධර්ම දෙක නිසා තමයි බුදුවරයෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ. නැත්තම් බුදුවරයෙක් ලෝකෙට පහළ වෙන්නේ නැහැ පින්තුනේ අපිට දන් දෙන්න කියලා දේශනා කරන්න. බුදුවරයෙක් ලෝකෙට පහළ වෙන්නේ නැහැ අපිට සිල් රකින්නට කියලා උගන්වන්නට. බුදුවරයෙක් ලෝකෙට පහළ වෙන්නේ නැහැ අපිට භාවනා කරන්නට කියලා දෙන්නට. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් හිටපු අයත් දන් දුන්නා. ඒ අයත් සිල් රැක්කා. ඒ අයත් භාවනා කළා. ඒ ටිකම කියලා දෙන්න බුදුවරයෙක් ලෝකෙට අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් බුදුවරයෙක් ලෝකෙට අවශ්‍ය වෙන්නේ කුමක් සඳහාද? පින්තුනි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට අවශ්‍ය වෙන්නේ එකම එක කරුණක් සඳහා. ඒ තමයි මේ ජරා මරණ දුක නැති කරන ප්‍රායෝගික මගක් ලෝකෙට දේශනා කරන්න. එහෙම නැතිනම් දුක නැති කිරීම සඳහා ප්‍රායෝගික ක්‍රමයක් ලෝකෙට පෙන්වා දෙන්නට තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නේ. එතකොට අපේ භාග්‍යතුන් වහන්සේ බුදුහාමුදුරුව අපිට දේශනා කළේ පින්තුනේ මේ දුක නැති කරන්න පුළුවන්කම තිබෙන ප්‍රායෝගික මාර්ගයක්. ඒ ධර්මයේ තියෙන විශේෂත්වය තමයි අද ඔබ මේක අනුගමනය කරන්න හෙට දවස වෙනකොට ඔබට මේකේ ප්‍රතිඵල ලැබෙයි නැත්නම් ලබන ජීවිතේ ඔබට දුක නැති වෙයි කියන ධර්මයක් නෙමෙයි අපිට තියෙන්නේ. ලෝකේ බොහෝ ආගම් සමය දර්ශන තිබුණත් ඒ හැම එකකම මඟ පෙන්වන්නේ අද අනුගමනය කරන්න මරණින් මත්තේ ඔබට සුගතියට යන්න පුළුවන් වෙයි. මරණින් මත්තේ ඔබ මේ වගේ සපවත් බවකටපත් වෙයි අද මෙහෙම කළොත්. පින්තුනි බුදුහාමුදුරු දේශනා කළ ධර්මයේ තිබෙන විශේෂත්වය තමයි ඒකේ උත්කෘෂ්ඨතම ප්‍රධානම ප්‍රතිඵලය ලබන්න පුළුවන්කම තිබෙන්නේ මරුණට පස්සේ නෙමෙයි මේ ජීවත් වෙනකොට මේ අද ලබන දෙයක් හැටියට. අපි කෙනෙක් මරුණට පස්සේ නිවන් සැප ලැබේවා කියලා කිව්වට එදා මෙදා තුර කාලයකට කවුරුත් මැරිලා නිවන් දැකපු අය ඇත්තේ නැහැ. නිවන් දැක්කනම් නිවන් දැක්කේ කවුද? ජීවත් වුණ අය මිසක මැරිලා නිවන් දැකපු අය කවුරුත් ඇත්තේ නැහැ. ඒ නිසා බුදුවරයෙක් ලෝකෙට පහළ වෙන්නේ පින්තුණියේ දුක නැති කිරීම කියන දේ ප්‍රායෝගිකව අද දවසේ කරන්න පුළුවන් ක්‍රමයක් පිළිබඳව
ලෝකේ අපිට දේශනා කරන්න. ඒ නිසා ඒක ධර්මයේ ස්වාක්ඛාතයි මනාව දේශනා කරපු ධර්මයක් සාන්දෘෂ්ටිකයි. ඒක Taman තුළ මේ ප්‍රත්‍යාත්මයෙහිම දකින්න පුළුවන්කම තිබෙනවා පිළිතුරේ. ඒක අද අනුගමනය කරනවා නම් දුක නැති වෙන්නේ හෙට නෙමෙයි ඒක අද දුක නැති වෙනවා කියන එක Tamanට අත්දකින්න පුළුවන්කම තියෙන දෙයක්. ඉතින් ඒ නිසා මේක කරලා බලන එකේ වරදක් නැහැ නේ. මේක අනුගමනය කරනකොට අද දුක නැති වෙනවා කියලා කියනවා නම් ඒක අද අපිට අනුගමනය කරලා බලන්න පුළුවන්කම තියෙන එක එහෙම වෙනවද නැද්ද කියන එක. පිනතුනේ අපි හිතුවේ නැති වුණාට අපි ජීවත් වෙනවා කියලා අපි හැමදාම කරන්නේ දුක නැති කරගන්න මහන්සි ගන්න එක තමයි. නමුත් අපි අනුගමනය කරන ක්‍රමය ප්‍රායෝගික නැති එකයි ගැටලුව තියෙන්නේ. අපි හැමදාම ඉපදුණු දවසේ ඉඳලා අපි මහන්සි ගන්නෙ මොකක් කරන්නද? දුක නැතුව ජීවත් වෙන්න. ඔබ ඉගෙන ගත්තේයි ඉගෙනගෙන ඉවර වුණාම මොකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඔබට හොඳ සැපවත්ව ඉන්න පුළුවන් වෙයි කියලා හිතන දෙයක් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ඔබ රැකියාවක් හෙවුවනම් රැකියාවක් කරනවා නම් ඒක කරන්නේ ඇයි? ඒ සැපවත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඔබට ඒ සැපවත් බව ලැබිලා තියෙනවද? ඔබ තව සැපවත් බව ඇති කර ගැනීම සඳහා තව කළ යුතු දේවල් ඔබට පේන්නේ නැද්ද? තව පේනවා. ඒ දේවල් කරලා බලනවා දැන් සැපවත් බව තිබෙනවද කියලා. ඒත් ඔබට මරණය දක්වාම ඔබ සැපය හොයන කෙනෙක්ව ඉන්නවා. ඒ නිසා පිනතුනි తాවකාලික ආස්වාදයක් ලෝකේ නැතුවා නෙමෙයි. හැබැයි ඔබ බලාපොරොත්තු වන දුකේ නැති බව කියන එක ඔබට සාක්ෂාත් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මොකද අපිට දෙකකින් එකකටපත් වෙන්න සිද්ධ වෙනවා. එක තැනකින් කෙලවර කරගන්න සිද්ධ වෙනවා. මොකද්ද? එක්ක හොඳට හදපු ලෝකේ තියෙනකොට ඔබට ඒක අතහැරලා දාලා යන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඔබ ජීවත්ව ඉන්නකොට හොඳට හදපු ලෝකේ නැති වෙලා යනවා. මේ තැන් දෙකෙන් එකකට ඔබට උරුමකම් කියන්න අනිවාර්යෙන්ම සිද්ධ වෙන්නේ නැද්ද? සිද්ධ වෙන දෙයක්. එහෙනම් කෙලවර කොහෙන් ගියත් දුකක නම් පිනතුනි බුදුරජාණන් වහන්සේලා වගේ සත්පුරුෂයෝ එක සැපයක් කොට දේශනා කරන්නේ නැහැ. දැන් අධික පිපාසෙන් ඉන්නකොට කවුරු හරි බොහොම සීතල බීම එකක් ගෙනල්ලා දෙනවා. බොහොම සිසිල් බීම වීදුරුවක් දීලා කියනවා මේක ඔබට බොන්න පුළුවන්. පිපාසෙන්නේ ඔබ ඉන්නේ මේක බොන්න පුළුවන්. හැබැයි පොඩි ගැටලුවක් තියෙනවා මේක බීම තුල ඔබට මහා භයානක බරපතල රෝගයක් උපදිනවා. එහෙම නැත්නම් ඒ රෝගය නිසා ඔබට මරණයටපත් වෙන්න උනත් පුළුවන් කියලා. මට කියන්න ඔබ පිපාසයේ දරාගෙන තවදුරටත් ඉන්නවද? එහෙම නැතිනම් සිසිලසක් තියනවා පිපාසෙ සංසිඳනවා කියලා අර බීම එක බොනවද? ඔබ බොන්නේ නැහනේ. ඇයි ඔබ දන්නවා ඒකේ කෙලවර දුකක් කියලා. ඒ වගේ තමයි බුද්ධ ආදී සත්පුරුෂයෝ ලෝකෙ දිහා බලනකොට උන්වහන්සේලා දැකපු දේ තමයි ලෝකේ දුක නැති කරන්න කියලා ගන්න හැම දෙයකම අවසාන කෙලවර දුකකටපත් වෙනවා. දුකකින් කෙලවර වෙන දෙයක් බවටපත් වෙනවා. එහෙනම් ඒ දේම ලෝකේ මාර්ගය වෙනකොට දුකකින් කෙලවර වෙන දෙයක් නම් අන්තිමේටම පනවල තියෙන එක සාර්ථක වෙන්නේ නැහැ. ඊට වඩා දෙයක් තියෙන්න ඕනේ. ඒ නිසා උන්වහන්සේ හෙව්වේ මහ ගැඹුරු දුක නැති කරන්න පුළුවන් උත්තරීතර ක්‍රමයක්. සතර පෙර නිමිති දැකලා මහා බිනිෂ්ක්‍රමණය කරපු බෝධිසත්වයන් වහන්සේ උන්වහන්සේ සාමාන්‍ය කෙනෙක් කල්පනා කරන විදිහට පටු තැනකින් නෙමෙයිනේ කල්පනා කරේ. සතර පෙර නිමිති දැකලා අපි ලෙඩෙක් දැක්කොත් අපි කල්පනා කරන්නේ මොකද්ද? ලෙඩෙක් දැක්කොත් ඒ මිනිස්සයා ලෙඩ වෙලා නේ. අපිටත් හිතේ ඕනනම් අපිත් ලෙඩ වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ ලෙඩක් හැදෙන්නේ නැති වෙන්න පුළුවන් නම් හොඳයි. ඒ නිසා බෙහෙත් ටිකක්වත් බොන්න පුළුවන් නම් හොඳයි කියලා අපිට හිතේනේ. කවුරු හරි වයසට ගිහිල්ලා දැක්කොත් අපිට හිතෙන්නේ මොකද්ද? අපිත් වයසට යන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් අනාගතයේදී වෙයි. එහෙම වෙන්නේ නැත්නම් හොඳයි කියන අදහස අපිට ඇති වෙනවා. කෙනෙක් මැරුණාම අපිට මැරෙන එක ගැන හිතෙයි. හැබැයි බෝධිසත්වයන් වහන්සේ නමකගේ චින්තන විෂය කියලා කියන්නේ හිතන ප්‍රාසය කියලා කියන්නේ ඒ සාමාන්‍ය මිනිස්සෙක් හිතන තැනකින් ඒක හිතලා උන්වහන්සේ නතර වෙච්ච තැනක තිබුණේ නෑ. උන්වහන්සේ ඊට වඩා මහ ගැඹුරු දෙයක් එතනදී කල්පනා කළා. උන්වහන්සේ කල්පනා කරපු දේ තමයි ජරාවටපත් වෙන්න පුළුවන් කෙනෙක්, වයසට යන්න පුළුවන් නම් කෙනෙක් මේ ලෝකේ මේ වයසට යන එක නතර කරන්නේ නැතුව කවදාවත් සැපවත් බව කතා කරන්න පුළුවන් කමක් නැහැ. මොන තැනක හිටියත් වයසට යන එක නතර වෙන්නේ නැත්නම් සැපවත් බව කතා කරන්න බෑ. ඒ නිසා මේකට යම් ක්‍රමයක් තියෙන්න ඕනේ. උන්වහන්සේ කල්පනා කර ගැඹුරු ධර්මයක මේක නතර කරන්න පුළුවන් ක්‍රමයක් තියෙන්න ඕනේ. ලෙඩ වෙනවා කියන එක උරුම නම් එතන සැපවත් බව තියෙන්න බෑ. එහෙනම් මේක නැති කරන්න පුළුවන් ක්‍රමයක් තියෙන්න ඕනේ.
මැරෙනවා කියන එක උරුම නම් මේක නැති වෙනවා නම් ඒක දුකයි. එහෙනම් මේක නැති කරන්න පුළුවන් ක්‍රමයක් තියෙන්න ඕනේ. පින්තුනේ කෙනෙකුට සාමාන්‍යයෙන් හීනකින්වත් හිතෙන දෙයක් නෙමෙයිනේ ලෙඩ වෙන්නේ නැති වෙන්න ඕනේ. ආසාවක් තියෙන්න පුළුවන් කෙනෙකුට ලෙඩ වෙන්නේ නැති වෙනවා නම් හොඳයි කියලා. මැරෙන්නේ නැති වෙනවා නම් හොඳයි කියලා හිතෙන්න පුළුවන්. හැබැයි මේක නැති කරන්න පුළුවන් ක්‍රමයක් තියෙන්න ඕනේ කියලා හිතන එක සාමාන්‍ය මිනිස්සෙකුට හිතන දෙයක් නෙමෙයි. උන්වහන්සේගේ තිබුණු ප්‍රඥාවෙහි පුළුල් බව තමයි උන්වහන්සේ කල්පනා කළා මේකට යම් ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒ ක්‍රමය හොයාගෙන යන්න උන්වහන්සේ මොනතරම් විශ්වාසයක් තිබ්බද කියලා කියනවා නම් අර රජමාලිගාවේ තිබුණු සියල්ල අතහැරලා දාලා ඒ ක්‍රමය හොයාගෙන ගිහිල්ලා මොනතරම් දුකක් ගත්තද මේ ධර්මය අවබෝධ කරගන්න හරි පාර හොයාගන්න. මහා සිහනාද සූත්‍රයේදී උන්වහන්සේ කියනවා මහ වනාන්තරවල ඇවිදමින් මේ සත්‍ය ගවේෂණය කරපු විදිය මොකද්ද මේක කොහොමද නැති කරන්නේ කියලා. ටිකක් හොයලා බලලා කයට ඇඟට දුකක් දැනෙනකොට මේ පැත්තේ නෑ කියලා අතහැරෙන තැනක් නැතුව උන්වහන්සේට මොනතරම් විශ්වාසයක් තියෙන්න ඕනේද මේකෙන් මේක හොයාගන්න පුළුවන් කියලා. උන්වහන්සේ කියනවා එක වෙලාවකදී මහන්නේ මම සමහර කාල තිබුණා මම මිනිස්සෙක් පේන්නවත් හිටියේ නෑ. මම ගොම අනුභව කරමින් කැලෙන් කැලේට මාරු වෙමින් හිටියා කියලා. නිකන් කෙනෙක් නෙමෙයි නෙවෙයි. රජමාලිගාවක හිටපු රජකුමාරයෙක් ගොම අනුභව කරමින් සත්‍ය මොකද්ද කියලා මේ දුක නැති කරන්න පුළුවන් ක්‍රමයක් හොයන්න ඕනේ කියලා හිතනවා නම් පිනතුනේ ඒක ලේසි තැනක් නෙමෙයිනේ ලේසි කරුණක් නෙමෙයි. එතකොට හිතන්නකෝ උන්වහන්සේට තිබුණ විශ්වාසය මේ ටික නැති කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ බෝධිසත්වයන් වහන්සේට උන්වහන්සේ හොයාගත්ත මාර්ගය උනේ සම්මා සම්බුද්ධත්වයට පත්වීම තුළ අවබෝධ කරගත්තෙත් මොකද්ද? ඒ දුක නැති කරන්නට පුළුවන්කම තියෙන ඒ උත්තරීතර මාර්ගය, ඒ උත්තරීතර ප්‍රතිපදාව. එතකොට ඒක හැබැයි දර්ශනයක් හැටියට අපේ ජීවිතය තුළ උපදවගත යුතු දෙයක්. උන්වහන්සේ අවබෝධ කරගත්තේ මූලික පදනම තමයි පිනතුණී චතුරාර්ය සත්‍ය ධර්මය කියලා කියන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මය. මොකද චතුරාර්ය සත්‍ය ධර්මය? දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදයාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය මේකනේ චතුරාර්ය සත්‍ය ධර්මය. අපි මේක චතුරාර්ය සත්‍ය ධර්මය කියලා අපි කිව්වට පින්නතුනේ අපි මේ පිළිබඳව කතා කරන්නේ සහ හඳුනගන්නේ බොහොම මතු පිටින්. ලෝකේ අපි දුක දන්නවා. අපි දුක ඇති වෙන්න හේතුව දන්නවා. දුක නැති කිරීමක් දන්නවා. දුක නැති කරන ක්‍රමයක් දන්නවා. අදටත් අපි දන්නවා. හැබැයි අපි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නැහැ. ඒ නිසා මම ඔබෙන් ඇහුවොත් ඔබ ජීවිතේ වැඩිපුර දුකටපත් වුණ දවසක් මතකද කියලා ඔබට මතක් කරගන්න පුළුවන් නේ දුකටපත් වුණ දවසක් නේ. මම ඔබෙන් ඇහුවොත් ඇයි ඔබට දුක ආවේ කියලා ඇහුවොත් ඔබ මොකක්ද කියන්නේ? ඇයි දුක ආවේ කිව්වොත්? දුක ආපු හේතුවකුත් ඔබට කියන්න පුළුවන් නේ. ඒ හේතුව එළියේ සිදු වුණ සිදුවීමක් නේ. ඔබට දුක ගෙන ආපු හේතුව එක්ක කවුරු හරි බැනලා එක්ක ඔබ කැමති දෙයක් ඔබට අහිමි වෙලා එක්ක කැමති කෙනෙකුගෙන් වෙන් වෙන්න වෙලා මොනයම් හෝ ලෝකෙ තුල තිබුණ සිදුවීමක් නිසා තමයි ඔබට දුක ආවේ. ඔන්න ඔබ දුක හඳුනාගත්තා. දුක ඇති වෙන්න හේතුවත් ඔබ හඳුනාගත්තා. ඒකට සාපේක්ෂව තමයි දුක නැති කිරීම සහ නැති කරන ප්‍රතිපදාව. ලෝකෙ තුලින් නම් දුක ආවේ. දැන් ඔබ බලනවා ලෝකෙ ඒ විදිහට වෙනස් නොවි තියාගන්න පුළුවන් නම් ඔබට දුක එන්නේ නෑ. එහෙනම් දුක නැති කර ගැනීම සඳහා ඔබ මොකක්ද අනුගමනය කරන්නේ? ලෝකෙ වෙනස් නොවි තියා ගැනීම සඳහා ඔබ මහන්සි ගන්නවා. ඒක නෙමෙයි අද දවසේදී අපි කරන්නේ. ලෝකෙ වෙනස් නොවි තියා ගැනීම සඳහා අපි මහන්සි ගන්නවා. ඔබට කරන්න පුළුවන් දෙයක ප්‍රායෝගිකව ඒක කරන්න පුළුවන් කමක් නෑ. මම නිතර කියන්නේ ඔබට පුළුවන්ද ඔබේම කියලා දැනෙන ඔබමයි කියලා දැනෙන ඔබේ හිත එක විනාඩියකට මම කිව්වොත් වෙන කොහෙටවත් අරගෙන යන්නේ නැතුව එක අරමුණක විතරක් තියාගන්න කියලා පුළුවන්ද? බෑ. එහෙනම් පින්නතුනේ ඔබ කොහොමද හිතන්නේ? ඔබේමයි කියලා හිතෙන හිතවත් ඔබට ඕන විදිහට තියාගන්න බෑ නම් අනිත් අයගේ හිත ඔබට ඕන විදිහට තියාගන්න පුළුවන් වෙයි කියලා ඔබ හිතන්නේ කොහොමද? කවදාකවත් අනිත් අයගේ හිත ඔබට ඕන විදිහට තියාගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඔබමයි කියලා දැනෙන ඔබේමයි කියලා දැනෙන මේ කය ඔබට ඕන විදිහට තියන්න පුළුවන්ද? වෙනස් වෙන්නේ නැතුව තියාගන්න, ලෙඩ වෙන්න එපා, වයසට යන්න එපා කියලා. බෑ, ඒක වෙනස් වෙනවා. එහෙනම් ඔබ කොහොමද හිතන්නේ ඒකවත් ඔබට ඕන විදිහට තියාගන්න බැරුව මේ ලෝකේ තියෙන දේවල් ඔබට ඕන විදිහට පවත්වා ගන්න පුළුවන් වෙයි කියලා? එහෙම තියාගන්න බෑ. එහෙනම් ඔබට ඕන විදිහට තියාගන්න බැරි ලෝකෙක නම් ඔබ සතුටු වෙන්න බලන්නේ.
ඕනම මොහොතක ඒක වෙනස් වීම හරහා මොකක්ද ගේන්න පුළුවන් වෙන්නේ? දුක ගේන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේදී උන්වහන්සේ දැකපු දේ තමයි ලෝකෙත් එක්ක හැප්පිලා මේ දුක නැති කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මොකද මේ ගිනි ගොඩ ඇතුලේ පිච්චෙන්නේ නැතුව ඉන්නවා කියන එක වෙන්නේ නෑ. එහෙනම් දුක නැති කරන්න ඕනේ නම් මොකද්ද කරන්න තියෙන්නේ? මේ ගිනි ගොඩෙන් එළියට යන්න ඕනේ. එහෙම නැතිනම් මේ ලෝකෙන් එළියට යන්න ඕනේ. ඒ නිසා තමයි අපි කියන්නේ මේ දර්ශනයට ලෝකෝත්තර දර්ශනය කියලා, ලෝකෝත්තර ධර්මයක් කියලා. ලෝකයෙන් මිදෙන්න බුදුහාමුදුරු මාර්ගය දේශනා කළේ. ඒ මාර්ගයේ පනවනකොට ඒකක් තියෙන්නේ මොකක් අනුවද? ආර්ය සත්‍ය හතරක් මත, චතුරාර්ය සත්‍ය ධර්මය. ඒකට පළවෙනි එක තමයි දුක්ඛාර්ය සත්‍ය. ඒකට අපි දන්නේ දුක්ඛාර්ය සත්‍යද දුකද? අපි දන්නේ දුක. අපි දන්නේ දුක. බුදුහාමුදුරු දේශනා කළේ දුක නෙමෙයි. බුදුහාමුදුරු දේශනා කළේ දුක්ඛාර්ය සත්‍ය. දුකයි දුක්ඛාර්ය සත්‍යයි කියලා කියන්නේ පින්නතුනේ දෙකක්. එකක් නෙමෙයි. දුක කියලා කියන්නේ මොකද්ද? කායිකව සහ මානසිකව අපි අත්විඳිනු ලබන දුක් වේදනාව. එක්ක හිතට දැනෙනවා, එක්ක ඒක කයට දැනෙනවා. මේකට කියනවා පින්නතුනේ දුක කියලා. දුක්ඛාර්ය සත්‍ය කියලා කියන්නේ ඒක කායිකව හෝ මානසිකව දැනෙන දේ පමණක්ම නෙමෙයි. ඊට වඩා ගැඹුරු දෙයක්. ඒ නිසා දුක්ඛාර්ය සත්‍ය තියෙන මොකක් කරන්නද? පරිඤ්ඤය ධර්මයක්. ඒ කියන්නේ නුවණින් විමසා තේරුම් ගන්න තියෙන දෙයක්. දුක්ඛාර්ය සත්‍ය කියලා කියන්නේ. ඒක විඳින්න තියෙන එකක් එහෙම විඳින දෙයක් එහෙම නෙමෙයි. නුවණින් දකින්න තියෙන එකක්. එතකොට මොකද්ද දුක්ඛාර්ය සත්‍ය කියලා කියන්නේ? පින්තුනේ බුදුරජාණන් වහන්සේ දුක්ඛාර්ය සත්‍ය දේශනා කරනකොට අපිට පෙන්නනවා ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං. මේ ඔක්කොම දුක් හැටියටනේ පෙන්වන්නේ නේ. ඔය ඔක්කොම මොනවාද? කායික හෝ මානසිකව දැනෙන දේවල් නෙනේ. ඔය ඔක්කොම කායික මානසික දැනෙන දේවල්. ඒකල ඒ ඔක්කොම ටික ඇතුළත් කරනවා එක තැනකට. කොතෙන්ටද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේ ඔක්කොම සංක්ෂේපයෙන් ඇතුළත් කරලා පෙන්නනවා පංච උපාදානස්කන්ධය තමයි දුක. ඒකට මොකද්ද දුක්ඛය? පංච උපාදානස්කන්ධය. එහෙනම් දුක්ඛාර්ය සත්‍ය හැටියට පෙන්වන්නේ මොකද්ද? මේ පංච උපාදානස්කන්ධය. ඇයි ඒක දුකයි කියලා කියන්නේ? කායිකව හරි මානසිකව හරි වේදනාව ගේන නිසා නෙමෙයි, සංකත බව නිසා. සංකතයි කියලා කියන්නේ හේතු නිසා හට ගන්නවා, හේතු නැති වෙනකොට නැති වෙනවා. අන්න ඕක නිසා තමයි පින්නතුනේ දුක්ඛාර්ය සත්‍ය කියලා බුදුහාමුදුරුවෝ ඒක දේශනා කළේ. දැන් ඔන්න ඔය හේතු නිසා හටගන්න, හේතු නැති වෙනකොට නැති වෙන එක නම් ලෝකයේ ස්වභාවය. පින්නතුනේ එහෙනම් මේ ලෝකේ අපිට පේනවා දුක හැරුණකොට වෙන මොකුත් නැහැ කියලා. ඒක ටිකක් අමුතු කතාවක් නෙනේ. ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දුක හැරුණකොට මොකුත් නැහැ කියලා. හැබැයි ඔබ ආස දෙයක් ඔබට හම්බුනොත් ඔබට දුකද සැපද කියලා කියන්නකො මට. ඔබට සතුටුද දුකයිද? ඔබ ආස දෙයක් ඔබට ලැබුණොත් සතුටුයි නේ. එතකොට පින්නතුනි ලෝකේ සතුට තියනවානේ, සැපේ තියනවානේ. නෑ, බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට අදාළ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ, දුක මත පිහිටියා කියලා පෙන්නනවා. ඇයි? ඒ සැපේ නෑ කියලා නෙමෙයි දේශනා කරන්නේ. සංකතයි කියන එක. ඒවා හේතු නිසා හටගත්තා කියන එක. හේතු නිසා හටගත්තා නම් යමක්, ඒකට මොකද්ද වෙන්න පුළුවන්? හේතු නැති වෙනකොට ඒක නැති වෙලා යන්න පුළුවන්. ඒ නිසා අපි සතුටු වෙන හැම තැනකම ඕනම වෙලාවක තියෙන දේ තමයි මොකක්ද? දුක ගේන්න පුළුවන්කම. ඒ නිසා පින්නතුනේ අපි සතුටු කරන දේවල් අපි රැස් කරනවා කියලා කියන්නේ දුක ගේන්න පුළුවන් බෝම්බ ටිකක් අපි වටේට රැස් කරනවා. ප්‍රශ්නේ තියෙන්නේ කොයි වෙලේ පුපුරයිද කියන එක දන්නේ නැහැ. එච්චරයි වෙනස. පුපුරන හැම වෙලාවකදීම රිදෙනවා, අඬනවා, දොඩනවා. එතකොට ආයෙ ටික කාලෙකින් තුවාලේ හොඳ වෙනවා. හැබැයි ආයෙ මොකද කරන්නේ? ආපහු ඒ වගේ දෙයක් ආපහු ලං කරනවා. මේක තමයි අපි ජීවිතේ හැමදාම අපි අරගෙන යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේකට දේශනා කළා නෑ මේ සංකත බව අවබෝධ කරගන්න. සංකත දුක්ඛ ලක්ෂණය අවබෝධ කරගන්න. පිළිතුරු මේක ටිකක් ගැඹුරුයි. එතකොට මේක අවබෝධ කරගන්න කියලා දේශනා කළේ කොතනකද? අපිට ඇසුරු වෙන තැන, ලෝකය කියලා අපිට හම්බෙන තැන. බුදුහාමුදුරුවෝ මේක සංග්‍රහ කළා තැන් හතරකට. මොනවද මේ තැන් හතර? දිඨ, සුත, මුත, විඤ්ඤාත. මේ තැන් හතරකට මේක සංග්‍රහ කළා. දිඨ, සුත, මුත, විඤ්ඤාත. දිඨ කියන්නේ මොකද්ද? දකින්න ලබන දේ. සුත කියන්නේ මොනවාද? අහන දේ. මුත කියන්නේ මොනවාද?
විඳින දේ විඳින්නේ ගන්ධ සුවඳ රස ස්පර්ශ කියන තුනමයි තී මුත කියන එකට විඳිනවා කියන එකට. විඤ්ඤාත කියන්නේ මොනවාද? දැනගනු ලබන දේ. මට කියන්න ditta sutta mutta විඤ්ඤාත කියන දේවල් වලින් හැරුණකොට මොකක් හරි එකක් ගැන ඔයගොල්ලන්ට හිතන්න පුළුවන්ද? දැකපු අහපු විඳපු දැනගත්ත දේවල් වලින් හැර මොකක් හරි දෙයක් ගැන හිතන්න පුළුවන්ද වෙන්නේ? බෑනේ. අපි හිතන්නේ ලෝකය කියලා අපි දන්නේ මොනවද? එක්ක අපි විඳලා තියෙනවා, එක්ක අපි අහලා තියෙනවා, එක්ක අපි දැකලා තියෙනවා, එක්ක හිතින් හිතලා දැනගෙන තියෙනවා. ඔය ටිකෙන් එහාට ගියපු දෙයක් නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්නවා අපි ලෝකය කියලා අපි හඳුනන්නේ මොකක්ද? ditta sutta mutta විඤ්ඤාත කියන මේ තැන් හතරට අයිති දෙයක් තමයි අපි ලෝකය කියලා හඳුනන්නේ. එතකොට මේ ලෝකය ඇත්ත එකක්ද? එහෙම නැතිනම් මේ ලෝකය අපි දැකපු අහපු විඳපු ක්‍රමයට අනුව හදාගත් එකක්ද? ඒක හදාගත් එකක් නේ. දැන් හිතන්නකෝ දැන් බල්ලෙකුට රූප පේන්නේ මොන විදිහටද? අපිට පේන විදිහට පේනවද වෙනස්ව පේනවද? වෙනස්ව පේනවනේ නේ. නැත්නම් මෙහෙම හිතන්නකෝ. උපදිනකොටම කාට හරි පෙනිලා තියෙන්නේ කළු සුදු විතරයි කියලා. කළු සුදු විතරයි පෙනිලා තියෙන්නේ. අපි රතු පාට කියලා කොච්චර කිව්වත් එයාට රතු පාට ගැන අදහසක් තියෙයි කියලා හිතනවද? එයාට රතු පාට ගැන අදහසක් නැහැ. එයාගේ ලෝකේ තියෙන්නේ පාට දෙකයි. එහෙනම් අපි අද ලෝකය කියලා දන්නේ මොකක්ද? අපේ S2 අපිට පෙන්නලා තියෙන සීමාව මිසක ඇත්තටම තියෙන දේ නෙමෙයිනේ. අපි දන්නේ අපේ S2 අපිට පෙන්නපු සීමාවෙන් අපි දන්නවා මේ විදිහේ රූප තියනවා කියලා. බල්ලෙක් වගේ සතෙක් රූප තියනවා කියලා දන්නේ ඔබ දකින සීමාවෙන්ද? එයාගේ S2 එයාට පෙන්නපු සීමාවෙන්ද? එයාගේ S2 එයාට පෙන්නපු සීමාවෙන්. එහෙනම් ditta sutta mutta විඤ්ඤාත කියන ඔය තැන් හතරම සංග්‍රහ වෙන්නේ ඇතුළත් වෙන්නේ කොතෙන්ටද? මේ තම තමන්ගේ ලෝකය කියපු තැනටනේ ඔක ඇතුළත් වෙන්නේ නේ. අන්න ඒකේ ඇත්ත තමයි බුදුහාමුදුරුවෝ ලෝකයේ ඇත්ත කියලා අපිට දේශනා කළේ. එහෙනම් අපිට දේශනා කළා අපි දැන් ඕකේ එකක් අපි අරගමුකෝ දිට්ඨ අපි දකින දේ. ඒකේ ඇත්ත බුදුහාමුදුරුවෝ දේශනා කළේ මොකද්ද? ඒක හේතු නිසා හටගන්නවා හේතු නැති වෙනකොට නැති වෙනවා. ඕක තමයි අපිට දේශනා කළේ. එතකොට ඔය අවබෝධය ඇති කිරීම සඳහා අපිට පෙන්වුවා මොකද්ද? අනිත්‍යතාව, දුක්ඛතාවය, අනාත්මතාවය කියන මේ ත්‍රිලක්ෂණයක් ඔස්සේ ඔක තේරුම් ගන්න. ඒකට අනිත්‍යයි කියලා පෙන්වනවා. මොනවද අනිත්‍යයි කිව්වේ? ගෙවල් දොරවල් අනිත්‍යයි කියන එකද? ගස් කොළන් අනිත්‍යයි කියන එකද? අපේ මේ රූපේ කය අනිත්‍යයි කියන එකද? නෑ, ඒක අනිත්‍යයි කියලා බුදුහාමුදුරුවෝ කොතනකදීවත් අහන්නෙත් නෑ. ඒක අනිත්‍යයි කියන එක ස්මතු කරන්න යන්නේ නෑ බුදුරජාණන් වහන්සේ. ඇයි ඒක අනිත්‍යයි කියලා තේරුම් ගත්තයි කියලා කාටවත් නිවන් දකින්න හම්බ වෙන්නේ නෑ. ඒක මේ ගෙවල් දොරවල් කැඩිලා යනවා, මේවා ඔක්කොම දිරලා යනවා කියලා හැමෝම දන්නවනේ නේ. අමුතුවෙන් ඒක අමුතු කතාවක් නෙමෙයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොතරද? ඇහුවේ නෑ හාමුදුරුවන්ගෙන් කොයි වෙලාවකවත් මහන්නේ ජේතවනාරාමේ නිත්‍යද අනිත්‍යද? මේ ගස් කොළන් නිත්‍යද අනිත්‍යද කියලා ඇහුවේ නෑ. අහන්නේ මොකද්ද? මහන්නේ ඇස නිත්‍යද අනිත්‍යද? රූපය නිත්‍යද අනිත්‍යද? චක්කු විඥානය නිත්‍යද අනිත්‍යද? ඊට පස්සේ අහනවා කන නිත්‍යද අනිත්‍යද? ශබ්දය නිත්‍යද අනිත්‍යද? සෝත විඥානය නිත්‍යද අනිත්‍යද? මෙන්න මේ තුනේ කරුණු මේ විදිහට නිත්‍යද අනිත්‍යද කියලා අහනවා. ඇයි මේ ටික අනිත්‍යද කියලා නිත්‍යද අනිත්‍යද කියලා අහන්නේ? පින්නතුනේ පෙනෙනවා කියන බව තියෙන්නේ කරුණු තුනක පැවැත්ම මත. මොනවාද පේන්න හේතු වෙන කරුණු තුන? ඇහැයි රූපයයි සිතයි කියන කරුණු තුන තමයි පෙනීම සඳහා බලපාන්නේ. එහෙනම් පෙනෙන බව ඇතිකරන්න හේතු වන හේතු තුනම අනිත්‍ය නම් පේනවා කියන ඵලය නිට්ටය වෙන්න පුළුවන්ද? බෑ. තෙල් ටිකක් තිරෙත් දැල්ලත් නිසා අපිට පහනේ ආලෝකයක් පේනවා. කවුරු හරි කිව්වොත් තෙල් ටිකක් නැති වෙනවා, තිරෙත් නැති වෙනවා, දැල්ලත් නැති වෙනවා. ආලෝකේ නම් දිගටම තියනවා කිව්වොත් වෙන්න පුළුවන්ද? බෑ. අන්න ඒ වගේ තමයි පින්නතුනේ ඇහත් නැති වෙනවා නම්, රූපෙත් නැති වෙනවා නම්, සිතත් නැති වෙනවා නම් මේ තුන් දෙනාගෙන් එකක් හරි නැති වුණොත් ඔබට මොකද්ද නැති වෙන්නේ? පේනවා කියන එක නැති වෙනවා. එහෙනම් මට කියන්න එකපාරක් පෙනුන දෙයක් ඔබට දෙවැනි පාර දකින්න පුළුවන්ද බෑද කියලා? එකපාර පෙනුන දෙයක් ඔබට දෙපාරක් නැවත දකින්න පුළුවන්ද බෑද? අනිත්‍ය නම් ඒක දකින්න බෑ. ඇයි ඒක දකින්න බෑ කියලා කියන්නේ? පෙනෙන බව ඉපැද්දුවේ ඇහැයි රූපයයි සිතයි කියන කරුණු තුන් දෙනාගේ එකතුවෙන්.
ඉතින් ඒක ආයෙ උපදින්නේ නැත්නම් ඔබට ඒ පෙනුන බව ඇති කරපු හේතු ආයෙත් නැතුව ආයෙ පේන බව උපදින්න බෑ කවදාවත්. එහෙනම් කොහොමද ඔබ මොහොතකට කලින් දැකපු කෙනෙක් මේ දැන් ආපහු දකින්නේ? ඔබ කොහොමද එකම අම්මව දකින්නේ? එකම දරුවව දකින්නේ? එකම තාත්තව දකින්නේ කොහොමද? නෑ ඔබ කවදාවත් එකම දරුවව දකින්නේ නෑ. ඔබ කවදාවත් එකම තාත්තව දකින්නේ නෑ. එකම අම්මව ඔබ දකින්නේ නෑ. එහෙනම් මොකද්ද වෙන්නේ? අලුතෙන්ම පේන බව උපදින තැනක ඔබ මනසින් හිතලා හිතින් හිතලා දැනගන්නවා කලින් පෙනුන එක තමයි මේ තියෙන්නේ කියලා. දැන් ඔබ ඒක පෙනුන දේද නැත්නම් හිතින් හිතලා දැනගත්ත දේද? ඒක හිතින් හිතලා දැනගත්ත දේ මිසක පෙනුන දේ නෙමෙයි. ඔක බොහොම සරලව තේරුම් ගන්න අවශ්‍ය නිසා මම නිතර පාවිච්චි කරන එක උපමාවක්. දැන් ඔබ ගෙදර ඉඳලා කොහේ හරි යනකොට පාරක් අයිනේ මොකක් හරි ඇඩ්වර්ටයිස්මන්ට් බෝඩ් එකක් දාලා තිබ්බොත් එහෙම ඔබ ඒක දිහා බලාගෙන ගෙදර එන්න පුළුවන්. එදා රාත්‍රියේදී පිරිසක් ගිහිල්ලා මොකද කරන්නේ? අර බෝඩ් එක අයින් කරලා ඒ වගේම තව බෝඩ් එකක් අලුතෙන්ම දානවා. ඔබ ඒ කතාව දන්නේ නැහැ. දෙවෙනි දවසේ ඔබ යනකොට ඔබ ආපහු දකිනවා බෝඩ් එක. මට කියන්න ඔබ දකින්නේ මොන බෝඩ් එකද කියලා. කලින් දවසේ තිබ්බ එක තාම තියෙනවා කියලා ඔබ දකිනවා. ඊළඟ දවසේ යනකොට අලුතෙන් එකක් දාලා තියෙනවා. ඔබ දකින්නේ මොකද්ද? දවස් දෙකක් තිස්සේ තිබුණ බෝඩ් එක තාම තියෙනවා කියලා ඔබ හිතනවා. හතරවෙනි දවසේ යනකොට අලුතෙන්ම බෝඩ් එකක් දානවා. හැබැයි මේ බෝඩ් එක හදන්නෙම ඉරුණු හැඩයට. ඉරුණු හැඩයට තමයි හදන්නෙම. ගෙනල්ලා දාලා තියෙනවා. මට කියන්න ඔබ විඳින්නේ මොකක්ද? ඔබ විඳින්නේ දවස් 3ක් තිස්සේ තිබුණු බෝඩ් එක දැන් ඉරිලා කියන එක. ඇත්තටම උනේ දවස් 3ක් තිස්සේ තිබුණු බෝඩ් එක දැන් ඉරුණ එකද නැත්නම් හැමදාම අලුත්ම බෝඩ් එකක් තිබ්බ එකද? ඇත්තටම උනේ හැමදාම අලුත්ම බෝඩ් එකක් තිබ්බ එක. හැබැයි අපි වින්දේ දවස් 3ක් තිස්සේ තිබුණ එක දැන් ඉරුණ කියන එක. පිනතුනේ ඕක තමයි අපේ ජීවිතේ අපි මේ විඳින තැන තියෙන යථාර්ථය. හැම මොහොතකම පේන්නේ අලුතෙන්ම පේන දෙයක්. හැබැයි අපි විඳින්නේ මොකක්ද? කලින් පෙනුන එක තමයි මේ තියෙන්නේ. කලින් තිබුණ එක කියන්නේ කොහෙන්ද අපිට ඒක ගේන්නේ? අපි දන්නේ නැහැ අරක අනිත්‍ය වුණා කියලා. හටගෙන නිරුද්ධ වුණා කියන අවබෝධය අපිට නැහැ. ඒ නිසා අපිට හිත පැත්තෙන් ගේනවා කලින් පෙනුන එක තමයි මේ තාම තියෙන්නේ කියලා. ඊළඟ මොහොතේ අලුතෙන්ම පේනවා. අපි විඳින්නේ මොකද්ද? කලින් දෙපාරක් පෙනුන එක තමයි මේ තියෙන්නේ. ඔහොම එකතු කරගත්ත කෝටි ප්‍රකෝටි ගානක තියනවා කියලා ගත්ත එකක ප්‍රතිඵලය තමයි මොකද්ද? දරුවා කියලා කියන්නේ. තියනවා ඉන්නවා කියලා ගත්ත එකේ ප්‍රතිඵලය තමයි මොකද්ද? අම්මා තාත්තා ගෙවල් දොරවල් වටිනකම් තියෙන දේවල් කියලා කියන්නේ. හැබැයි පේන්නේ මොකද්ද? අලුතෙන්ම ඇස් සමුවට පේන රූපයක් නෙනේ. යම් වෙලාවක පින්නතුනි ප්‍රශ්නේ තියෙන්නේ අලුතෙන්ම පේන රූපය ගැන අපිට හිතුණොත් කලින් තිබ්බ එක නෙමෙයි කියලා. දැන් මොකක් හිතේද? කලින් තිබ්බ එකට ආස කරලා තිබුණ පමණට ඒක වෙනස් වුණා කියලා හිතනකොට දුකෙන්නේ නැද්ද? දුකේනවා. තිබුණා කියලා හිතපු එකට බැඳිලා තිබුණා නම් ඒ ප්‍රමාණයට දුකේනවා. පිනතුණි අපි බැඳෙන්නේ පේන දෙයට නෙමෙයි අපි තියනවා කියලා ඇති කරගත්ත සංකල්පනාවට. ඔබ කොච්චර කිව්වත් මම ආදරේ මගේ දරුවට කියලා කිව්වට ඔබ කොච්චර කිව්වත් මම ආදරේ මගේ අම්මට කියලා කිව්වට ඇත්තටම ඔබ ආදරේ කරන්නේ ඔය පේන දෙයට නෙමෙයි. ඔබ ආදරේ කරන්නේ ඔය රූපෙට නෙමෙයි. ඔබ ආදරේ කරන්නේ මොකටද? ඒ රූපේ දකිනකොට හිතින් හිතලා රැස් කරගත්ත සංකල්පයක් තියෙනවා නම් ඒකට. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. සංකල්ප මේ වශයෙන් තමයි මිනිස්සු කැමති වෙන්නේ බැඳෙන්නේ. එළිය තියෙන දේ ඔබට බැඳීම ගේන්නේ පින්නතුනේ ඔය රූපේ දරුවා නම් ඔය රූපේ දකින හැමෝටම මොකක් විදිහටද පේන්න ඕනේ? දරුවා විදිහට පේන්න ඕනේ. හැබැයි ඒ රූපේ දකින ඔබට විතරක් ඒක දරුවා වෙනවා. ඇයි? ඒ සංකල්පනාව තියෙන්නේ කොහෙද? ඒක තමන්ගේ පැත්තේ තියෙන සංකල්පනාවක් හැටියට. කඩදාසි කොලයකට වටිනකමක් තියනවාද? එහෙම නිශ්චිත වටිනකමක් පෙන්වන්න බෑනේ නේ කඩදාසි කොලයකට. රුපියල් 5000ක් වටින්නේ නැද්ද? වටිනවා. කඩදාසි නෙමෙයිද? කඩදාසි. ඇයි වටින්නේ? කොලේ වටින නිසාද? නෑ නේ. පුංචිම දරුවෙකුට රුපියල් 5000ක් වගේ දුන්නොත් එයාට ඕක වටිනවද? නෑ. ඒක ඉරන්න, කපන්න, කොටන්න, හපන්න ඕන දෙයක් කරයි යානේ. පුංචිම දරුවෙකුට රුපියල් 5ක අතර ටොපියකුත් දිවේ තියලා 5000ක් අපි දෙකෙන් එකක් ගන්න අවස්ථාව දුන්නොත් මොකක් ගන්නේද? ටොපිය ගන්නවා. කවදා හරි දවසක එයා දැනගත්තොත් 5000ට ටොපි ගොඩක් ගන්න පුළුවන් කියලා එදාට මොකක් ගන්නේද? එදාට 5000 ගන්නවා. පින්නතුනේ වටිනකම තිබ්බේ කොලේ නම් අර දරුවා පළවෙනි දවසේම කොලේ ගන්නවා.
හැබැයි වටිනකම තිබුණේ කොලේ නෙමෙයි. ඒක වටිනවා කියලා හිතාගත්ත තමන්ගේ මනස පැත්තේ ඒක වටිනකම තිබුණේ. මනස පැත්තේ තියෙන වටිනකම එළියට දාලා බලනකොට වටින්නේ නැති දෙයක් වුණත් වටින විදිහට පේන්න පුළුවන් නේ. විනතුනේ එක පැත්තකින් හරි ව්‍යාධියක් වගේ නේ, මානසික රෝගයක් වගේ මේක. ඇයි? වටින්නේ නැති දෙයක් වටින විදිහට හිතා ගන්න පුළුවන්. පිනතුනේ මේ හැමෝම ඉන්නේ එකම අවිද්‍යාවක නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඔයගොල්ලෝ දැකලා ඇතිනේ ඔය පාරවල් අයිනේ සමහර වෙලාවට යම් යම් මානසික ආබාධ තත්ත්වයන් තියෙන අය දැකලා ඇතිනේ පාර අයිනේ තියෙන කුණු කෑලි, රොඩු කෑලි එක එක මළු වලට පුරවගෙන පාර දිගේ ඔහේ ඇවිදින අය නේ. හිතන්නකෝ පාරක් අයිනේ තියෙන වැල් කෑල්ලක් අරගෙන මෙයා මේක ආසාවෙන් ගන්නවා. පාරක් අයිනේ තියෙන වැල් කෑල්ලක් අරගෙන ආසාවෙන් ගන්නවා. එතකොට ඇයි ඒක එයා ගන්නෙ? ඒක එයාට වටිනවා කියලා හිතන නිසානේ නේ. ඒක එයාට හොඳ නිසා, ඒක අවශ්‍ය නිසා එයා ඒක ගන්නවා. පිනතුනේ අපිත් රත්තරන් මාලයක් වටිනවා කියලා හිතාගෙන අපිත් ඒක ගන්නවා. දැන් මේ දෙන්නගේ වෙනස මොකක්ද? මේ දෙන්නගේ වෙනස මොකක්ද? අපිට හිතේ මාලේ නම් ඉතින් ඇත්තටම වටිනවා, අරක වටින්නේ නෑනේ කියලානේ. ওই වටිනවා සහ නෑ කියන දේ හැදුවේ කවුද? ලෝකේ සම්මුතියනේ අපිනේ හැදුවේ නේ. හැබැයි දෙන්නම ඉන්නේ එකම අවිද්‍යාව මට්ටමේ. මොකද්ද? එයා සමාජ සම්මුතියට එකඟ නෑ. අරක වටිනවා කියලා හිතාගෙන එයා ඒක ගන්නවා. අපි මේක වටිනවා කියලා හිතාගෙන අපි මේක ගන්නවා. දෙන්නම ඉන්නේ හැබැයි එකම අවිද්‍යාව මට්ටමේ. පින්නතුනි ලෝකේ ඉන්න හැමෝම අර වැල් කෑල්ල වටිනවා කියලා අපි විතරක් මාලේ වටිනවා කිව්වොත් මොකක් වෙයිද? ලෝකේ ඉන්න හැමෝම කියන්නේ වැල් කෑල්ල වටිනවා කියලා. අපි විතරක් කියනවා නෑ නෑ මාලේ වටිනවා කියලා. ලෝකේ ඉන්න කවුරුත් මාලේ වටිනවා කියන්නේ. දැන් මොකක් වෙයිද? අපි පිස්සෙක් වෙනව නතර කරන්න බෑ. ඒ නිසා පින්නතුනි දැන් අපි තේරුම් ගන්න ඕන දේ තමයි කවදාවත් අපිට මේ රූපවල තිබිලා වටිනකම් අපිට ගෙනාවේ ගේන්නේ නැහැ. එහෙනම් අපි වටිනකම් හදාගෙන මේ වලට ආස කරන්නේ කොහෙන්ද? ඒක වටිනවා කියන සංකල්පය Tamange පැත්තේ ඇති කරගන්න නිසා. අපි හරියට නිල් පාට ආලෝකයක් සුදු පාට බිත්තියකට ගැහුවොත් අපිට සුදු පාට බිත්තිය පේන්නේ මොන පාටටද? නිල් පාටට පේනවා. ඒ බිත්තිය නිල් නිසා නෙමෙයි, නිල් පාට ආලෝකය නිසා. ඒ වගේ අපේ සංකල්පයේ පැත්තෙන් වටිනකම හදලා දෙන දෙයක් එළිය පැත්තට දාලා බලනකොට අපිට පේනවා වටින දේ තියෙන්නේ එළිය කියලා. ඒ නිසා අපි රූපය අල්ල ගන්නවා, මේ රූපේ තියාගන්න ඕන, රැක ගන්න ඕන. ඇයි මේක වටිනවා? දැන් පින්නතුනි යම් වෙලාවක ওই රූපේ වෙනස් වෙනකොට දැන් මොකද්ද වෙනස් වෙන්නේ? වටිනකම තියෙන රූපේ වෙනස් වෙනකොට අර බැඳුණු පමණට දුක එනවා. බුදුරජාණන් වහන්සේ මේක ඇතුලේ බෙදලා පෙන්නුවා අපිට නෑ, අපි බැඳෙන්නේ සංකල්පයට. ඒ නිසා මේ පේන දේ ඇතුලේ ඔය වටිනකම නෑ කියලා පෙන්වන්න තමයි බුදුරජාණන් වහන්සේ මේකේ අනිත්‍යතාවය අපිට පෙන්වන්නේ. මේක හැම මොහොතකම හටගෙන නිරුද්ධ වෙන දෙයක්. ඇහැ හටගෙන නිරුද්ධ වෙන දෙයක්. රූපය හටගෙන නිරුද්ධ වෙන දෙයක්. ඇහැ අනිත්‍යයි කිව්වේ පින්නතුනේ ඉපදෙනකොට තියෙන ඇහැ මරුණට පස්සේ පොළොවට පස් වෙනවා කියලා දේශනා කරන්න නෙමෙයි. හැම මොහොතකම සිද්ධ වෙන අනිත්‍යතාවය. රූපය අනිත්‍යයි කිව්ව අවුරුදු 50ට තිබිලා නැති වෙන එක ගැන කියන්න නෙමෙයි. එහෙනම් මොකද්ද මේක? හරි ගැඹුරු සියුම් කාරණාවක්. ඇහැ කියලා කිව්වේ මේ රූපය දකින්න උපකාර වෙන චක්කු ප්‍රසාදය. නැතිනම් මේ උපවත් බව කියන එක. රූප කියලා කිව්වේ මොකද්ද? වර්ණ රූපය. ඔබට පේන්නේ එකම එක දෙයයිනේ ලෝකෙනේ. හැඩ පේන්නේත් වර්ණ නිසා. මේ වර්ණය මෙතනින් පරික්ෂිප්තයි ඉවර නිසා ඔබට මෙතනින් හැඩයක් පේනවා. ඇහැට පේන්නේ මොනවද? වර්ණ. වෙන දේවල් පේන්නේ නැහැ නේ ඇහැට. වර්ණ පේනවා. වර්ණ නිසා හැඩ පේනවා. එතකොට මට කියන්නකෝ දැන් අපි අද අපේ තේරෙන විදිහට කතා කළොත් නම් ආලෝකයක් බාහිර වස්තුවට වැටිලා පරාවර්තනය වෙන ආලෝකයක් ඇහැට පේනවා. මේකට බුදුහාමුදුරු පාවිච්චි කරපු වචනේ තමයි වන්න නිභා, පැහැ සටහනක්. ආලෝක සටහනක් ඇහැට පතිත වෙනවා. කලින් තප්පරේ ඇහැට ආපු වර්ණ සටහනද මේ තප්පරේ එන්නේ අලුත් එකක්ද? කලින් තප්පරේ ආපු එළිය නෙමෙයිනේ ඇස් දෙකට එන්නේ අලුත් එකක්නේ දැන් ඇස් සම්මුවට එන්නේ මේ තප්පරේ තියෙන්නේ නේ. එහෙනම් පින්නතුනේ ඒක කවදාකවත් කලින් පෙනුන දේ දැන් පේන්න බෑ කියන එක ඔබට එතනින්ම තේරුම් ගන්න පුළුවන් නේ. තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි එකම පේන දෙයක් ඔබ දකින්නේ කොයි වෙලාවකවත් තියෙන දේ නෙමෙයි. මම මේක පෙන්නුවොත් ඔබට වටාපත කියලා හිතෙන්න පුළුවන්. ඔබ දකින්නේ මේ තියෙන වටාපතයි කියලා හිතුවට ඔබට කවදාකවත් මේ තියෙන වටාපත කියලා එකක් දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඇයි බැරි? ඔබ දකින්නේ ඇහැ ඔබට පෙන්නන දේ මිසක තියෙන දේ නෙමෙයි.
නේ මම ඔබට කිව්වොත් මෙතන බල්ලෙක් වගේ සතෙක් හිටියොත් එයා දකින විදිහයි ඔබ දකින එකයි සමානද අසමානද වෙනස් කාටද ඇත්තටම තියෙන එක පේන්නේ අපිට කියන්න බෑ කාටද ඇත්තටම තියෙන එක පේන්නේ කියලා නේ ඇයි කියන්න බැරි අපිට හිතේ අපි ඇත්තටම තියෙන එක දකිනවා කියලා මම ඔබට කිව්වොත් මේක අන්වීක්ෂ මට්ටමකින් බලන්න කියලා ඔබට වෙනස්ව පේන්නේ නැද්ද එතකොට ඒ තියෙන එක නෙමෙයිද අපිට හිතේ දැන් අපිට පෙනුන එකට වඩා සියුම්ම පේනවා ඊට වඩා ඇත්ත අරක ඊටත් වඩා සියුම් කළොත් තවත් සියුම්ම පේනවා එතකොට කලින් එකට වඩා ඇත්ත ඊළඟ එක වෙලා එහෙනම් තේරුම් ගන්න ඔබ දකින්නේ තියෙන දේ නෙමෙයි ඔබ දකින්නේ මොකක්ද ඇහැ ඔබට පෙන්නන මට්ටම විතරයි එහෙනම් කවදාවත් එළියේ තියෙන දේ දකින්නව නෙමෙයි ඇහැ ඔබට පෙන්නන දේ දකින්න ඕන ඔබට ඇහැයි රූපයයි අතර සිද්ධ වෙන ගනුදෙනුව පැහැදිලිනේ නේ ඇහැ වර්ණය ගෝචර කරගන්න විදිහට ඔබ දෙයක් දකිනවා මේ දෙක තිබ්බට විතරක් රූප පේන්නේ නෑ තව එකක් තියෙන්න ඕනේ මොකද්ද සිත තියෙන්න ඕනේ චක්කු විඥානය නිින්ද ගිහිල්ලා ඉන්න වෙලාවක ඇස් හැරිලා හිටියොත් රූප පේනවද නෑනේ මොකද්ද නැත්තේ යාට හිත නෑ එහෙනම් යාට හිත උපදින්නත් ඕනේ රූපය දැනගන්න සිතක් උපදින්නත් ඕනේ එහෙනම් යාට කරුණු තුනක් අවශ්‍යයි ඇහැයි රූපයයි සිතයි මෙන්න මේ තුන් දෙනාගේ එකතුව තමයි පින්නතුනේ මොකද්ද හදලා දීලා තියෙන්නේ පේනවා කියන පෙනෙන බව උපද්දලා තියෙන්නේ මේ තුන් දෙනාගේ එකතුව එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ තුන් දෙනා අනිත්‍ය නම් එහෙනම් මොකක්ද අනිත්‍ය වෙලා තියෙන්නේ පේනවා කියන ප්‍රතිඵලය අනිත්‍යයි ඒක නෑ ඒක එක දිගට තියෙන දෙයක් නෙමෙයි එහෙනම් හැම මොහොතකම පෙනෙන දේ අනිත්‍ය නම් හේතු අනිත්‍ය නිසා ඒ ඵලය අනිත්‍ය නම් ඔබට දැකපු දෙයක් නැවත දකින්න පුළුවන්ද දැකපු දෙයක් නැවත දකින්න බෑ එහෙනම් ඔබ කියන්නේ මම වයසයි කියලා ওই වයසට ගියපු කෙනා කොයි වෙලාවෙ දැකපු කෙනාද ඔය දැන් වයසට ගිහිල්ලා ඉන්නේ ප්‍රශ්නයක් තියෙනවනේ දැකපු දේ ආයේ නැවත දකින්න බෑ නම් ඔබ කියනවා නම් කෙනෙක් වයසයි කියලා මම වයසයි කියලා කියනවා නම් මට කියන්න කොයි වෙලාවෙ දැකපු කෙනාද දැන් වයස යම් වෙලාවක පෙනුණා නම් පෙනුන දේ එතනම නිරුද්ධ වුණා ඒක ආයේ වයසට යන්න ආයේ ඉතුරු වෙලා තිබ්බේ නෑ යමක් ඊළඟ මොහොතේ පෙනුන දේ එතනම නිරුද්ධ වෙනවා ඊළඟ මොහොතේ පෙනුන දේ එතනම නිරුද්ධ වෙනවා එතකොට මෙතන හිටපු කෙනා තමයි දැන් මේ වයසට ගියේ කියලා කියනවා නම් කෙනෙක් ඒ කියන්නේ කොයි විදිහටද පෙනුන දේ නිරුද්ධ වුණා කියන නුවණ නැති නිසා කියන කතාවක් විතරයි ඒක පැහැදිලිද වයසයි කියන එක කෙනෙක් විඳිනවා නම් විඳින්නේ පේන දේ නිරුද්ධ වුණා කියන නුවණ නැති නිසා පේන දේ ඊළඟ මොහොතෙත් පේනවා ඊළඟ මොහොතෙත් පේනවා කියලා එකින් එකට රැස් කරගන්න එකේ ප්‍රතිඵලය තමයි ඉස්සෙල්ලා පෙනුන එකට වඩා දැන් එක වෙනස් කියලා හිතන එක ඒකම තමයි මේක වෙනස් වෙලා ඒකට ඒ වෙනස් වෙච්ච කෙනා මම කියලා තේරෙනකොට මම වයසයි දුක නැද්ද හැබැයි පින්නතුනි පේන බව හැම මොහොතකම නිරුද්ධ නම් වයසට යන්න කෙනෙක් හෝ දෙයක් තිබුණද එහෙම නැහැ එහෙනම් අපි වයසට යනවා කියන එක විඳින්නේ මොකක් නිසාද අවිද්‍යාවෙහි ප්‍රතිඵලය ඇත්ත නොදන්නකම කලින් තිබුණ එක තමයි මේ තියෙන්නේ දුක්ඛාර්ය සත්‍ය දන්නේ නැහැ ස්කන්ධ ටික නැති වෙනවා කියලා දන්නේ නැහැ ඒ හින්දා හිතනවා ඒක නැවත තියෙනවා ඒක නැවත තියෙනවා එකින් එකට රැස් කරගන්න එකේ ප්‍රතිඵලය තමයි අපිට මොකක් වෙන්න පුළුවන්ද වයසට යන්න පුළුවන් මේ හොඳට හිටපු කෙනා ලෙඩ වෙලා මොකක් නිසාද ඉඳලානේ ලෙඩ වුනේ නේ ලෙඩ වෙන්න පුළුවන් මැරෙන්න පුළුවන් පිනතුනේ ඇත්තටම කොයි වෙලාවෙ තිබ්බ ස්කන්ධ ටිකද මැරෙන්නේ ඉතින් ඒ වෙලාවේ හටගත්ත ස්කන්ධ ටික එතනම නිරුද්ධ නම් ඊළඟ මොහොතේ අලුතෙන්ම නම් හටගත්තේ ඒක කලින් තිබ්බ එක නෙමෙයි නම් එහෙනම් කවුද මැරෙන්නේ මැරෙන්න කෙනෙක් හම්බෙන්න පුළුවන්ද නැහැ දැන් බුදුරජාණන් වහන්සේ දැකපු දේ තමයි පින්නතුනේ මේ ඉපදෙනවා මැරෙනවා වයසට යනවා මේ හැම දෙයක්ම ඇති වෙන්නේ කොතනද ප්‍රපංච සහගත සංකල්ප ඇතුලේ මිනිස්සු රැස් කරගන්න දේ ඇතුලේ මොහොතකට හිතන්නකෝ ඔබට තරුණ දරුවෙක් ඉන්නවා නම් අපි හිතමුකෝ මෙහෙම උපමා උදාහරණයකට මේක කියන්නේ මම දැන් ඔබට තරුණ දරුවෙක් ඉන්නවා එතකොට හැබැයි දැන් හිතමුකෝ අවුරුදු 20ක දරුවෙක් ඉන්නවා කියලා මීට අවුරුදු 20කට කලින් කාට හරි පුළුවන් නම් පොඩ්ඩක් ඔය කාලතරණය කරලා අද ඔබේ දරුවගේ පින්තූරයක් අරගෙන ගිහිල්ලා අවුරුදු 20කට කලින් ඔබට පෙන්නලා අහනවා මේ කෙනා දන්නවද කියලා. ඔබ මොකක් කියයි? ඔබ දන්නවා කියනවාද?
ඔබ දන්නේ නැහැ නේ. ඔබ කියන්නේ නෑ මම නම් දන්නේ නෑ. දැන් එතකොට අද මේක දැක්කහම ඔබට හිතෙනවා මේ මගේ දරුවා කියලා. කොයි මොහොතේද ওই දරුවා ඉපදුනේ? කොයි මොහොතේද ඔබට ওই දරුවා පෙනුනේ? පිනතුනි යම් මොහොතක ඔබට ඇහැට පෙනුණු රූපේ මගේ දරුවා කියලා හිතන්න පටන් ගත්තා නම් ඊළඟ මොහොතේ පේනකොට ඔබ හිතුවේ මොකද්ද? අර හිටපු දරුවා තමයි මේ ඉන්නේ. ඊළඟ මොහොතේ අලුතෙන්ම පේනකොට හිතන්නේ මොකද්ද? අර හිටපු දරුවම තමයි මේ ඉන්නේ. අලුතෙන් ඇහැ රූප චක්කු විඥාන උපදින තැන්වලදී ඔබ හිතින් හිතට රැස් කරගත්ත සංකල්පනාව තමයි දරුවා කියන්නේ. එතකොට දැන් ඔබ බැඳෙනවා නම් බැඳෙන්නේ, ඇලෙන්නේ, ඔක්කොම ගැටෙන්නේ කවුරු ගැනද? අර මෙච්චර කල් හිටපු දරුවා කියලා හදාගත්ත සංකල්පනාව ගැන. ඒක පින්නතුනේ ඔබට ගෙනත් දෙන්නේ නැහැ ওই පේන රූපෙන්. ඒක රූපෙට ගෙනත් දෙන්න පුළුවන්කම තියෙන දෙයක් නෙමෙයි. ඒ නිසා ඔය යථාර්ථයේ තේරුම් ගන්න තමයි පින්නතුනේ බුදුරජාණන් වහන්සේ අනිත්‍යතාවය ප්‍රතිවේධ කරන්න කියලා අපිට දේශනා කළේ. එහෙම නැත්නම් ලෝකේ තියෙන ඒවා කැඩිලා බිඳිලා යන එක ගැන හිත ඉන්න බල ඉන්න කියලා නෙමෙයි. සමහර වෙලාවට අපිට පේනවා බුද්ධ ශාසනෙත් අනිත්‍යයි නේ කියලා හිතන්න අපේ මිනිස්සුන්ට සමහර අය කියලා දෙනවා නේ බුද්ධ ශාසනෙත් ඉතින් ඔකත් අනිත්‍යනේ කියලා හිතන්නේ. පිටුතුනේ නෑ එහෙම අනිත්‍යයක් ගැන කියන්න නෙමෙයි බුදුහාමුදුරු බණ කිව්වේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ මොකක් ගැන කියන්නද? අනිත්‍යයි කියලා දේශනා කළේ මේකට. ඒක විමුක්තායතනයක්. කරා යන්න අපිට හේතු වෙනවා. අනිමිත්ත ලෝකේ නිමිති වශයෙන් ගන්න කිසිම දෙයක් නැහැ. දැකපු දේ නිරුද්ධ නම් ඒක නිරුද්ධමයි. ඒ ඇතුලේ අනිමිත්ත චේතෝ විමුක්තිය උපදින්න පුළුවන් මගක් බුදුහාමුදුරු දේශනා කරන්නේ. ඒක ඇතුලේ ලෙඩ වෙන්න, මැරෙන්න, වයසට යන්න, දුක් වෙන්න සත්වය පුද්ගලයෝ දේවල් කාරණාය පනවන්න දෙයක් ඇත්තේ නෑ. එහෙම යථාර්ථයක් තියෙන තැනක ඒක නොදන්නකම නිසා තමයි පින්නතුනේ අපි මේ දුක නැවත අපි උපද්දගෙන තියාගෙන ඉන්නේ. අපි විඳින ඒක යථාර්ථය නෙමෙයි. ඒ නිසා පින්නතුනේ අපි හැම වෙලාවකදීම අපි බැඳෙන්නේ, ඇලෙන්නේ අපි ලෝකේ තියෙන දේවල් කියලා හිතාගත්ත සංකල්ප මේ වශයෙන් උපද්දගත්ත දෙයකට මිසක තියෙන දේවල් වලට බැඳෙනව නෙමෙයි ඇත්තටම. පේන දෙයට අපි ඇලුම් කරන්නේ නැහැ. අපි ඇලුම් කරන්නේ පේන දේ දරුවා වෙනකොට. අපි ඇලුම් කරන්නේ පේන දේ වටින දේ වෙනකොට. සංකල්පනාව වෙනස් වුණොත් ඔබට පේන දේ වෙනස් වෙන්නේ නැති වෙයිද? වෙනස් වෙනවා. ඔබට නැද්ද කාලෙක බොහොම ප්‍රියමනාප දේවල්, කාලෙකදී අප්‍රියමනාපුන දේවල්, කාලෙකදී අහන්න ආස හිතෙන සින්දුවක් පස්සේ කාලෙකදී අහන්න කැමති නැති වෙනවා. නේ? කාලෙකදී ඇසුරු කරන්න ප්‍රිය කෙනෙක් තව කාලෙකදී අප්‍රිය වෙනවා. සමහර වෙලාවට අපි හිතමුකෝ සමහර දරුවෝ පස්සේ කාලෙදී සමහර දෙමව්පියන්ට පේන්න බැරි වෙන අවස්ථා නැද්ද? තියෙනවා. පොඩි කාලේ බොරුවට ආදරය කළාද? නෑ, ඇත්තටම තමයි ආදරය කළේ. එහෙනම් දරුකම් අම්මකම් වෙනස් වෙලාද? නෑ, මොකක්ද වෙනස් වෙලා තියෙන්නේ? සංකල්පය. වෙනතුනේ බිත්තිය නිල් පාට ආලෝකයක් සුදු පාට බිත්තියට වැටුනහම බිත්තිය නිල් පාටට පේනවා. රතු පාට එළියක් වැටුනොත් ඒ බිත්තියම මොකක් විදියටද පේන්නේ? ඒකම රතු පාටට පේනවා. ප්‍රශ්නේ තිබුණේ බිත්තිය නෙමෙයි. ප්‍රශ්නේ තිබුණේ කොහෙද? ආලෝකයේ. ඒ වගේ සංකල්පයත් එක්ක තමයි අපි බැඳෙන්නේ, ගැටෙන්නේ. අපිට වටිනවා හොඳයි කියලා පෙනුන ගමන් අපි ඒකට ඇලුම් කරනවා. වටින්නේ නැහැ මේක නම් නරක දෙයක් කියලා පෙනුන ගමන් මොකද්ද කරන්නේ? ඒකත් එක්ක ගැටෙනවා. අපි දන්නේ නැහැ අපි හැමදාකම ගනුදෙනු කරන්නේ අපේ හිතත් එක්ක කියලා. ඒ නිසා ඒ අවිද්‍යාව ඇතුළෙම ඉපදිලා, අවිද්‍යාව ඇතුළෙම ජීවත් වෙලා, අවිද්‍යාව ඇතුළෙම මැරිලා යනවා. එහෙම තැනක ජීවත් වෙන අපිට බුදුහාමුදුරු පෙන්වනවා මේ අවිද්‍යාව නැමැති ලෝකයා විඳීමෙන් එළියට එන්න ක්‍රමයක් පෙන්වනවා. ඕක ඇතුලේ දුක නැතුව ඉන්නවා කියන එක කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අයියේ ඕක ලෝකයේ ඇතුලේ. ඒක දුකෙන් තමයි කෙලවර වෙන්නේ. ඒ නිසා මොකද්ද පෙන්වන්නේ? ඔය ඉන්න ලෝකෙන් එළියට යන්න ඕනේ. ඒ නිසා මේකට ධර්මයට කියන අපි ලෝක නිරෝධය කියලා. ලෝකේ නිරුද්ධ කරන්න ඕනේ. ඒ කියන්නේ මේ එළියේ තියෙන ඒවා කඩලා බින්දින්න විනාශ කරලා ලෝක නැති කරන්න ඕනේ කියන කතාව නෙමෙයි. සංකල්පමය වශයෙන් අපි තියනවා කියලා ඇති බවට ගත්ත මේ ලෝකය නිරෝධ කිරීම සඳහා වන මාර්ගයක් අපි අනුගමනය කරන්න අවශ්‍යයි. ඒකට අපිට පෙන්වුවේ ඔය දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන තැන් හතරේ නුවණවල් හතරක් උපද්ද ගන්න. දිත්තේ දිත්තමත්තම් භවිස්සති, සුතේ සුතමත්තම් භවිස්සති, මුතේ මුතමත්තම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. දැකීම මාත්‍රයකින් පස්සේ ඉවරයි. ඇසීම මාත්‍රයෙන් පස්සේ ඉවරයි. විඳීම මාත්‍රයෙන් පස්සේ ඉවරයි. දැනගැනීම මාත්‍රයෙන් පස්සේ ඉවරයි. හැබැයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ දැකීමෙන් පස්සේ ඉවර නෑනේ නේ. මේ මොකක්ද ඇහුවොත් මොකද්ද මේ? වටාපත. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? දැකීමෙන් පස්සේ ඉවර නැති නිසා
දකින දෙයි දැනගන්න දෙයි දෙකම එකක් වීමෙහි ප්‍රතිඵලය තමයි රූපේ වටාපත විදිහට ඔබට හමු වීම. පැහැදිලිද? වටාපත කියන්නේ සංකල්පමය වශයෙන් ඔබ දැක්කපු ඇති කරගත්ත දෙයක්. දැකපු දේ රූපය, දකින්න රූපය ඇහැ හිත ඔක්කොම නිරුද්ධ වුණාට පස්සේ ඔබ හිතින් හිතලා දැනගෙන තියෙනවා මේක වටාපතක් කියලා. හැබැයි මේ දෙක වෙන් කරගත්තේ නැති කෙනාට හිතෙනවා තියෙන්නෙම වටාපත කියලා. දැන් මොකද්ද කරන්න පුළුවන්? ඔබට පුළුවන් මේ වටාපත අරන් ගිහිල්ලා පූජා කරන්න පුළුවන්. එතකොට මොකද්ද කරන්නේ? පුඤ්ඤාභි සංඛාර. කුසලයේ රැස් වෙනවා. ඕනනම් පුළුවන් මේ වටාපත ගැන තරහක් ඇති කරගන්න. එතකොට මොකද්ද කියන්නේ? අපුඤ්ඤාභි සංඛාර අකුසලයේ. දැන් පේනවද කුසලයේ සහ අකුසලයට දෙකටම පදනම වුණේ මොකද්ද? යථාර්ථය නොදන්න අවිද්‍යාව. ඒ නිසා තමයි අවිජ්ජාපච්චය සංඛාරා. පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ඔක්කොම ඇති වෙන්නේ මොකක් ප්‍රත්‍ය කරගෙනද? අවිද්‍යාව. ඇයි? අපි දැක්කේ නැහැ පේන දේ පෙනීමෙන් පස්සේ ඉවරයි, දැනගන්න දේ දැනගැනීමෙන් පස්සේ ඉවරයි කියලා දැක්කේ නැහැ. ඒ නිසා අපිට පේන දේ දැනගන්න දේ දෙකම එකක් වෙලා ඒකේ ප්‍රතිඵලය හැටියට වටාපත කියලා එකක් අපිට ලෝකේ හම්බුණා. ඒ විතරක්ම නෙමෙයිනේ මේක ඇතිවීමෙහි ඊළඟ ප්‍රතිඵලය තමයි කවුද වටාපත දැක්කේ? කවුද වටාපත දැක්කේ? මම. වටාපත තියෙනවා නම් ඒක දකින්නා ඔය පැත්තේ ඉන්නවා. නිකම්ම නෙමෙයිනේ. දැන් වටාපත දකින්න කෙනා ඔය පැත්තේ ඉන්නවා. මේ කෝප්පේ ඒක දකින්න කෙනා ඔය පැත්තේ ඉන්නවා. නිකම්ම කෙනෙක්ද? නෑ අර වටාපතක් දැකපු කෝප්පෙත් දැකපු මම තමයි ඔය ඉන්නේ දැන්. ඒ විතරක් නෙවෙයි මේසෙ කිව්වහම වටාපතක් දැකපු කෝප්පෙත් දැකපු මේසෙත් දැකපු මම ඉන්නේ. මොකද කරන්නේ? හැම වෙලාවකදීම අපි අප්ඩේට් කරනවා මේකනේ. හැම වෙලාවකදීම අපි අලුත් කරනවා මේක. දැන් ඒ නිසා ඒකේ ප්‍රතිඵලය තමයි පින්නතුනේ. ඊළඟ දවසේ ඔබට මං කොහෙන් හරි දැක්කොත් එහෙම තව ටිකක් රැස් කරන් තියෙනවා. මොකද්ද? බණ කියපු හාමුදුරුවෝ තමයි මේ ඉන්නේ. දැන් ඒ ඉන්නේ බණ කියපු හාමුදුරුවෝද? නෑ. ඒ විඳින්නේ කොහෙන්ද? Taman දැනගත්ත දේ Taman හිතනවා ඒක පේන දේ කියලා. මේ දෙක දෙකක්. මේ දෙක දෙකක් කියලා දන්නේ නැති ලෝකේ දැනගන්න දේ සහ පේන දේ දෙකම එකක් කියලා හිතාගෙන මේ ලෝකේ හදාගෙන විඳිනවා. හැබැයි පේන දේ පෙනීමෙන් පස්සේ නිරුද්ධයි කියන නුවණ තියනවා නම් දැනගන්න දේ දැනගැනීමෙන් පස්සේ නිරුද්ධයි කියන නුවණ තියනවා නම් පේන දේත් එක්ක හිටපු මම කියලා කෙනෙක් පණවන්න පුළුවන්ද? බෑ. පෙනෙන බව ඇති කරේ ස්කන්ධ ටිකක් නම් ඒ ඇහැයි රූපයයි සිතයි ඒ ටික නිරුද්ධයි. එතකොට අපිට මම කියලා කෙනෙක් පණවන්න තැනකුත් හම්බ වෙන්නේ නැහැ. එතකොට අපිට දුක්ඛ සමුදය පණවන්න තැනක් නැති වෙනවා. පිනතුනේ දැන් අපි දුක්ඛාරය සත්‍ය ගැන කතා කළේ. දුක්ඛාරය සත්‍ය පැහැදිලිනේ නේ. මොකද්ද දුක්ඛාරය සත්‍ය? ස්කන්ධ පංචකය. ඇයි ඒකට දුක්ඛාරය සත්‍ය කියන්නේ? ඒක හේතු නිසා හට ගන්නවා. හේතු නැති වෙනකොට නැති වෙනවා. දුක්ඛ සමුදය කියලා කියන්නේ වටාපතට ආස කරන එක නෙමෙයි. දුක්ඛ සමුදයාර්ය සත්‍ය කියලා කියන්නේ මේසෙට කරන තණ්හාව ගැන කතාවක්ම නෙමෙයි. ඒ තණ්හාව ලෝකේ හැමෝටම පේනවනේ. ඒකට කියන්නේ පිනතුනේ වස්තු තණ්හාව කියලා. ඔය දරුවට ආදරෙයි, ගෙවල් දොරවල් වලට ආසයි, සල්ලි මිල මුදල් වලට ආසයි, වතු පිටි ඉඩ කඩන් වලට ආසයි. ඕක මොකද්ද? ඕක වස්තු තණ්හාවකට කියන්නේ. ඕක නෙමෙයි නැති කරන්න ඕනේ සසරේ උපදින්න හේතු වෙන තණ්හාව ඕක නෙමෙයි. ඒකට කියන්නේ පින්නතුනි වට්ටමූලික තණ්හාව කියලා. වට්ටමූලික තණ්හාවත් ඔතන යෙදෙනවා. හැබැයි ඕකට කියන්නේ වස්තු තණ්හාව කියලා. අපි අල්ලගන්නෙම කොතනින්ද ගොඩක් වෙලාවට තණ්හාව නම් බැඳෙන්න හොඳ නෑ ලෝකෙට, තණ්හා කරන්න හොඳ නෑ, ඕව නැති කරන්න ඕනේ කියලා අපි නැති කරන්න හදන්නේ මොන තණ්හාවද? වස්තු තණ්හාව නැති කරන්න තමයි අපි බලන්නේ. හැබැයි අපිට දැනෙන්නේ වට්ටමූලික තණ්හාව කියන එකේ ගැඹුර අපිට තේරෙන්නේ නෑ. මොකද්ද මේ වට්ටමූලික තණ්හාව කියන්නේ? මම ඔකට සරලවම කියන්නේ පිනතුනේ අපි අපායේ ගියොත් අපායටත් තණ්හා කරනවා කියලා. අපි අපායේ ගියොත් අපායටත් තණ්හා කරනවා. ඒක තමයි වට්ටමූලික තණ්හාව. ඇයි? දුකට අකමැති. හැබැයි දුක් විඳින ස්කන්ධ ටිකම මම කියලා අල්ලගත්තාම ඒකට කැමති නැද්ද? ඒකට කැමති. ත්‍රිසංගත සතෙක් ඒ ස්කන්ධ ටිකට කැමති නැද්ද? ඒකට කැමතිනේ. දැන් මේ වෙලාවේ ඔයගොල්ලෝ දකින්න අකමැතිම මිනිස්සයා සිහි කරගන්නකො මේ ලෝකේ. දකින්න අකමැතිම කෙනා. එතකොට ඔබ සිහි කරගත්තාම කවුද ඔය අකමැතිම කෙනා සිහි කරගත්තේ දැන්? මමනේ. අකමැතිම කෙනා සිහි කරගන්නවා කියන තැන තිබුණේ ස්කන්ධ පහයි. මොනවාද? රූපයක් සිහි කරගත්තා නම් ඒකට කියන අපි රූපස්කන්ධය කියලා. විඳීමක්, හැඳිනීමක්, සිතීමක්, දැනගැනීමක් ඇති වුණා. වේදනා, සංඥා, සංකාර, විඥාන. ඔය ටිකේ ප්‍රතිඵලය තමයි අකමැති කෙනා කියන එක.
ඒකට උතන තිබුණේ ස්කන්ධ ටිකක්. ඔය ස්කන්ධ පහ මතම තමයි ඇති වෙන්නේ මොකද්ද? කවුද අකමැති කෙනා දැනගත්තේ? මම. මේක හරියට එකම කාසිය දෙපැත්ත. එක පැත්තකින් බලනකොට අකමැති කෙනා අනිත් පැත්තෙන් බලනකොට ඒ ස්කන්ධ පහම තමයි තමන් වෙලා තියෙන්නේ. දැන් පින්නතුනේ තණ්හාව කියලා කියන්නේ ඔය ස්කන්ධ පහට යෙදෙන එක. ඒ නිසා අකමැති මිනිස්සයා කියන එකෙන් ඔබ ඒ කෙනාට බනින්න කැමති වෙනවා. හැබැයි ඒ ස්කන්ධ ටිකම මම කියලා ඇසුරු වෙන තැනකින් ඒකට කැමති වෙනකොට ඔබ කැමති වෙලා තියෙන අර බනින්න කැමති වුණ ස්කන්ධ ටිකටම නෙමෙයිද ඔබ කැමති වෙලා තියෙන්නේ. එකම කාසිය අරගෙන එක කාසියක් දිහා බලලා මට මේ පැත්ත පේන්න බෑ කියලා මිටියක් අරගෙන තලනවා. අනිත් පැත්ත මොකද්ද වෙන්නේ? නිකන් තැලෙනවනේ. ඒ වගේ තමයි මේ අකමැතිම මිනිස්සයා කියලා ස්කන්ධ ටිකට රැවටෙන ඔබ ඒ පැත්ත ගැන තරහක් ඇති කරගන්නකොට ඒ ස්කන්ධ ටිකම අකමැති කෙනා දැනගත්ත මම කියලා හම්බෙනකොට ඒකට කැමති වෙනවා. එතකොට අකමැති කමෙන් බනින්න කැමති වුණ ස්කන්ධ ටික මම නම් බැනුම කැමති වෙලා තියෙන්නේ කාටද? මට. ඉතින් ලැබෙන්නේ කාටද? Tamanට තමයි විපාකෙ ලැබෙන්නේ. නිසා මම තව කෙනෙකුට බනින්න කැමති නම් ඒකේ විපාකේ ලබන්න කවුද? ඒක Taman තමයි ඒක ලබන්න බවට පත් වෙන්නේ. Taman කරගත්ත ස්කන්ධ ටිකටයි ඒක කැමති උනේ. ඒ නිසා පින්නතුනේ මෙන්න මේ தත්වය අපි තේරුම් ගන්න අවශ්‍යයි. ඒ නිසා අපි දුරු කළ යුතු සමුදය සත්‍ය වෙන්නේ මොකද්ද? වස්තු තණ්හාව කියන දේ නෙමෙයි ඔය ස්කන්ධ ටිකට යෙදෙන තණ්හාව නැති කරගන්න ඕනේ. ඒ තණ්හාව නැති කරන්න බෑ දුක්ඛාර්ය සත්‍ය පිරිසිඳ නොදැක ස්කන්ධ ටික හටගෙන වැය වෙනවා කියන එක හැම මොහොතකම පෙන්නලා දෙනවා නම් ඔබට තණ්හාව පතිත කරගන්න තැනක් නැහැ. තණ්හා වස්තු තියෙනකොට තණ්හාව නැතුව ඉන්නවා කියන එක නෙමෙයි මේ කරන්නේ. මේ ශාසනයේ තියෙන්නේ වස්තු තියෙනකොට තණ්හාව නැතුව ඉන්නවා කියන එක නෙමෙයි. මේ ශාසනයෙන් කරන්නේ මොකද්ද? තණ්හාව පිහිටන්න තැනක් නැති කරලා දාන එක. ලස්සන උපමාවක් දේශනා කරන බුදුරජාණන් වහන්සේ. නැගෙනහිරින් ඉර උදා වෙනකොට බිත්තියේ තියෙන ජනේලෙන් නැගෙනහිර පැත්තේ බිත්තියේ ජනේලෙන් වැටෙන ආලෝකය බස්නාහිර බිත්තියේ පතිත වෙනවා. මහන්නේ බිත්තිය නැති වුණොත් පොළවකට හරි ජලයකට හරි කොහෙට හරි පතිත වෙයි. බස්නාහිර බිත්තියක් නැති වුණොත් පතිත වීම රහිත වෙනවා. අද කාලේ උපමාවකින් කිව්වොත් ප්‍රොජෙක්ටර් එකක් අරගෙන මොකක් හරි ප්‍රක්ෂේපණය කරන පින්තූරයක් තිරයකට හරි බිත්තියකට හරි ගැහුවොත් අපිට මොකද්ද පේන්නේ? ඒක එකට වැටිලා පේනවා. නිකම්ම අහසට නිකම්ම පතිත වෙන්න තැනක් නැත්තම් මොකක් වෙයිද? පේන්නේ නැහැ. ඒ වගේ අපි හිතින් හිතලා දැනගන්න දේවල් ඇහෙන් පේන දේ පැත්තේ පණවන්න තැනක් නැත්තම් අපි දකිනවා නම් ඒක නිරුද්ධයි කියලා. ඇහෙන් දැකපු දේ ඉතුරු නැතුව නිරුද්ධ නම් ඔබ හිතින් හිතලා දැනගන්න දේ පේන දේ පැත්තේ පණවන්න දෙයක් නැහැ. බය වෙන්න එපා. මේ කියන්නේ ඩිමෙන්ෂියා හැදිලා වගේ ඔක්කොම අමතක වෙලා කියලා එහෙම නෙමෙයි. අමතක වෙලා කියලා නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ දකින්න දේත් නෙමෙයි දැනගන්න දේත් නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? දකින්න දේ සහ දැනගන්න දේ දෙකම එකයි කියලා හිතන මෝඩකමේ. නැති වෙන්නේ මෝඩකම මිසක දකින්න දේත් නෙමෙයි දැනගන්න දේත් නෙමෙයි. ලෝකය පරිහරණය කරන්න දකින්න දේ සහ දැනගන්න දේ විතරක් තිබීම ප්‍රමාණවත්. එයා දකිනවා දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙන බව දන්නවා. දැනගන්නවා දැනගන්න දේ දැනගැනීමෙන් පස්සේ නිරුද්ධයි කියන එකක් දන්නවා. ඒ දැනගත්ත නිසා උන්වහන්සේ දැන දැක ලෝකේ පාවිච්චි කරනවා. ඒක තමයි උන්වහන්සේගේ නිවීම. ඒ නිසා උන්වහන්සේට වයසට යන්න මැරෙන්න ලෙඩ වෙන්න කෙනෙක් හිටියේ නෑ. නිසා උන්වහන්සේ ජීවත් වෙනකොටම වයසට යනවා කියන දුක විඳින්න නැති කෙනෙක් වෙලා තියෙනවා. රූපෙ දිහා බලලා මම වයසයි කියන එක විඳින්නේ අපිනේ. රූපෙ දිහා බලලා බුදුහාමුදුරුවොත් වයසට ගියා කියන්නේ කලින් තිබුණ රූපේ ඊළඟට පේන එකයි බුදුහාමුදුරුවෝ කියලා රැස් කරගත්ත අපිනේ. නේ? දැන් මෙහෙම වයසට යෑම නැති වෙනවා කිව්වහම ඔබ කියයි එහෙනම් බුදුහාමුදුරුවෝ වයසට ගියේ නැද්ද කියලාත් අහන්න පුළුවන් නේ. බුදුහාමුදුරුවොත් වයසට ගියා කියලා කියන්නේ කලින් තිබුණ රූපේ ඊළඟට තියෙන පේන රූපේ දෙකම බුදුහාමුදුරුවෝ කියලා හිතන ඔබ හිතනවා කලින් තිබ්බ එක දැන් වයසට ගියා කියලා. ඒක වෙනස් වෙලා කියලා. හැබැයි කලින් තිබුණ රූපයත් මම නොවුණු ඊළඟ මොහොතේ උපදින රූපයත් මම නොවුණු බුදුරජාණන් වහන්සේට ඒ හිටපු මම දැන් වයසයි කියන එක විඳින්න පුළුවන්ද? ඒක විඳින්නේ නැහැ. ඒක විඳින්නේ නැහැ. පින්තුනි ඒක සම්මුති ලෝකේ ජීවත් වෙනකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන්න පුළුවන් මහන්නේ මේ රූපේ දැන් වයසයි මේක පරණයි කියලා දේශනා කරන්න පුළුවන්. හැබැයි ඒ ජරා දුක බුදුහාමුදුරුවෝ විඳේ
නෑ වයසට යනවා කියන දුක මම වයසයි කියන එකෙන් වින්දේ නෑ. අපිට එනවානේ කෙස් පැහෙනකොට, හැම රැලි වැටෙනකොට, නැගිට ගන්න අමාරු වෙනකොට, ඇඟ දුර්වල වෙනකොට නේ ලෝකේ Tamange පාරේ යනකොට අපිට දැන් ඒක බැරි වෙනවා කියන දුක අපිට ටික ටික දැනෙන්න පටන් ගන්නවා නේ. හැබැයි ඒක බුදුහාමුදුරන්ට එහෙම එන දුකක් ඇත්තේ නෑ. ධර්මය අවබෝධ කරගන්න කෙනාට ඒ දුක එන්නේ නෑ. ඒක ප්‍රායෝගිකව Taman තුල අත්දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා පින්නතුනේ ඔය තැනට ඔය ඉලක්කයට ඔය අවබෝධයට අපි යන්න ඕනේ. ඒ නිසා මම මෙච්චර වෙලා කතා කළේ ඔබට කරන්න දෙයක් නෙමෙයි. මම කතා කළේ අපි යන්න ඕනේ තැන දුක නැති කරන එක කරන්නේ කොහොමද කියන දේ තියරිය ගැන මම කතා කළා. දැන් මම කතා කරන්නේ කෙටියෙන් ඔබට ප්‍රායෝගිකව කරන්න දෙයක්. එහෙනම් එතෙන්ට යන්නේ කොහොමද? ඒකයි මම දැන් ඉඳලා කියන්නේ. එහෙනම් ඔය සඳහා ඔබ මොකද්ද කළ යුතු දේ? පියවරවල් දෙකයි තියෙනවා. අනුගමනය කරන්න තියෙන ඔබට පියවරවල් දෙකයි. පළවෙනි පියවර අරමුණක් අපිට තියනවා කියලා ලෝකේ හම්බෙන තැනක පංච උපාදානස්කන්ධයක් නැතිනම් ස්කන්ධ ටිකක් කියලා දකින්න පටන් ගන්න. නුවණ මෙහෙවන්න පටන් ගන්න. ඒ කිව්වේ අම්මා ඉන්නවමයි, gedara තියනවමයි කියලා හම්බෙන තැනක දැන් ඔය කතා කරපු දර්ශනයේ අස්සට දාලා නුවණින් මෙනෙහි කරලා බලන්න. කොයි වෙලේ හටගත්ත ස්කන්ධ ටිකද පෙනෙන බවද gedara උනේ කියලා. කොයි වෙලේ හටගත්ත පෙනෙන බවද අම්මා උනේ කියලා බලන්න. ඇහැද, රූපෙද, සිතද අම්මා උනේ? එක මොහොතකවත් හටගත්ත ඒවා අම්මා නෙමෙයිනේ. එකින් එකට බලන්න කොයි මොහොතකවත් අම්මා වුණ ස්කන්ධ ටිකක් තිබිලාද කියලා. ඔබට පණවන්න දෙයක් හම්බ වෙන්නේ නැහැ. කොයි තැන දක්වා ඔබ බලන්න ඕනේද? හොඳට ස්කන්ධ ටිකක්ම හැම මොහොතකම හටගත්තා කියන එක පේන්න ඔබක නුවණ පවත්වන්න පටන් ගන්න ඕනේ. අඩුම තරමේ මම කියන්නේ පින්නතුනි දවසකට අරමුණු 5ක 10කවත් ඔය ඇත්ත ප්‍රකට වෙන විදිහට හොඳට තමන්ගේ මනස පවත්වන්න බලන්න. අරමුණු 5ක 10කවත්. කොයි තැන දක්වා කරන්න ඕනේද? මේ කියන්නේ බලෙන් හිතන්න කියන එකයි කියන්නේ. දරුවා ඉන්නවමයි කියන අරමුණ ගන්න. ඒක ගැන හොඳට හිතන්න පටන් ගන්න. හිතන්න කියලා කියන්නේ හිත හිතින්න නෙමෙයි.